Hello friends, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයාලව වෙනදා වගේම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සතුටම විතරක් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මං අද උදේ 5:00 විතර නැගිටලා උදේම වොයිස් එකක් දාගෙන එහෙම කුස්සිය පැත්තට ගිහිල්ලා අම්මට පොඩි සපෝට් එකක් දුන්නා. හරි එහෙනම් දැන් අපි කාලා ඉමු. හරි මං එහෙනම් දැන් කාලා බීලා ඔක්කොම ඉවර කරලා එළියට ආවා පන්සල් යන මල් ටිකක් කඩා ගන්න. ඒ අතරේ බලන්නකො මේ view එකේ තියෙන ලස්සන. අපි උදේ 8 විතර වගේ වෙනකොට පන්සලට ආවා. දැන් අපි එහෙනම් මල් වට්ටි ටිකේම හදාගෙන බුදුන් වඳින්න ලෑස්ති වෙමු. ඔන්න ඔය විදිහට මල් වට්ටි ටිකක් ලෑස්ති කරගත්තා එහෙනම්. ඔන්න බලන්න ඒ ඇස්සේ මට හම්බෙච්ච යාළුවෙක් මෙයා ඇවිල්ලා මේ අපි හඳුන්කුරු පැකට් එක කඩනකොට අර ඒ සද්දෙට මොනවා හරි බිස්කට් පැකට් එකක් වගේ කඩනවා ඇති කියලා බලා හිටියා. ඉතින් අපි ගෙනාපු බිස්කට් එකක් තිබිලා ඒකෙන් ටිකක් මෙයාටත් දුන්නා. අපි ඔන්න ඔය විදිහට පූජා කරන්න ඕනි සේරම දේවල් ලෑස්ති කරගත්තා. ඔන්න දැන් අපි ගෙදරත් ආවා. එහෙනම් මම දැන් මුලින්ම පාඩම් කරන දැන් පොඩ්ඩක් අස් කරගෙන හිටියා. ඊට පස්සේ අපි අද වැඩ පටන් ගමු. අලුත් අවුරුද්දක් කියලා කියන්නේ හැමෝම තමන්ගේ වැඩ අලුතෙන් පටන් ගන්න බලන් ඉන්න කාලයක්නේ. තමන් දිගටම කරගෙන යන වැඩක් වුණත් නැත්නම් තමන් අලුතෙන් පටන් ගන්න දෙයක් වුණත් හැමෝම බලන් ඉන්නේ අලුත් විදිහට ඒ දේ පටන් ගන්න. ඉතින් ඔයා කරගෙන යන මොන වැඩේ වුණත් සතුටින් ඒක ලස්සනට කරගෙන යන්න ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. මේ 2026 අවුරුද්ද කියන්නේ මට නම් ටිකක් විශේෂ අවුරුද්දක්. මොකද මගේ A-level exam එක තියෙන මේ අවුරුද්දේ ඒ වගේම එතනින් පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මට කරන්න හම්බෙන්නේ මේ අවුරුද්ද ඇතුළත. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් දැන් අපි පාඩම් වැඩ ටික පටන් ගමු. ඊට කලින් මම ඔය ගණිත කිට් එක කොහෙන්ද ගත්තේ කියලා ඔයාලට කියන්නම්. මේකේ ඩීටේල්ස් ටික මම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නම්. මම දැන් මේ අල්ලපුවත් නැති පාඩමක ෂෝට් නෝට් එකක් හදන්න තමයි ලෑස්ති වුණේ. මොකද ක්ලාස් වල මේ ටිකේ ටක් ටක් ගාලා එක දිගට පාඩම් ටික ඉවර කරනවා. එහෙම වුණාම ඉතින් අර සබ්ජෙක්ට් තුනම බැලන්ස් එකේ අරන් යන්නත් ඕනේ. ඒක නිසා ඉතින් මේ පාඩම මට පොඩ්ඩක් අල්ලන්නවත් බැරි වෙච්ච පාඩමක්. ඒක නිසා දැන් මම මේ සබ්ජෙක්ට් එක ගත්තා ෂෝට් නෝට් එකක් හදන්න. ඉතින් මං ෂෝට් නෝට් හදන විදිහ ගැන කලින් වීඩියෝස් වල මෙන්ෂන් කරලා තියෙනවා. ඒක නිසා මං මේ වීඩියෝ එකේ ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඔයාලා කාට හරි ඕන නම්
මං ආයෙත් වීඩියෝ එකකින් ෂෝට් නෝට් හදන විදිහ ගැන වෙනම ඔයාලට කියලා දෙන්නම්. හැබැයි මේ ෂෝට් නෝට් කියන්නේ එක එක්කෙනාට ආවේනික දෙයක්. මොකද ඒක මට හරියන එක නෙමෙයි ඔයාලට හරියන්නේ. ඒ වුණාට මං කරන ක්‍රමය ඔයාලට කියලා දෙන්නම්. හරි දැන් මගේ වැඩ ටික ඉවරයි. එහෙනම් අපි දවල්ට කාලා ඉමු. මේ හවස 5 මාට 6ට විතර බලන්නකො view එකේ ලස්සන. මම මීට කලිනුත් මේ view එක ඔයාලට vlog එකකින් අරන් ඇහිලා තියෙනවා. දැන් එහෙනම් අපි අපේ ඊළඟ ස්ටඩි සෙෂන් එක පටන් ගමු. දැන් නම් මම මේ කරන්නේ මගේ අරිච්ච නෝට් එකක් ලියා ගන්න එක. මොකද ආයෙ ක්ලාස් පටන් ගන්න කලින් මේ නෝට් සම්පූර්ණ කරන් යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජනවාරි 1 වෙනිදා මගේ දවස ගත වුණේ. ඉතින් මේ අවුරුද්ද ඔයා හිතන පතන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනි කියලා මම ආයෙත් පාරක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට vlog එක නවත්තන්නම්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නම්. ඔයා තාම මම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාගේ ලස්සන අදහසත් යටින් comment කරන් යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.